YouTube channel. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්නේ මම ගත්ත මේ අලුත් කැමරාව ගැන. මේක DJI Osmo Pocket 3 Creator Combo Cam එක. මේක vlog cam එකක්. අපි බලමු අද වීඩියෝ එකෙන් මේ Creator Combo pack එකට මොනවද අයත් වෙලා තියෙන දේවල් කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ දිල්ෂයිනි vlog YouTube channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරි ඉතින් අපි වැඩි කතාවක් නැතුව බලමු මේ පැකට් එකේ මොනවාද ඇතුළත් වෙලා තියෙන දේවල් කියලා. ඔන්න දැන් මම මේ පැකට් එක unbox කරන්න යන්නේ. ඔන්න දැන් ඔයාලට ඕපන් කරාම පේනවා ඉස්සෙල්ලාම සිලිකා ජෙල් එකක් තියෙනවා. ඊට පස්සේ මේ සෙට් එකම තියෙන බෑග් එක තියෙනවා. මෙතන තියෙනවා. මේකත් අපි ඕපන් කරලා බලමු. ඊළඟට තියෙනවා DJI app එකේ දාගන්න QR code එක. තව instruction තියෙන කොළ වගේක්. ඉතින් මේ තියෙන්නේ ඒක ඇතුලේ තිබ්බ ටික. දැන් අපි බලමු මෙන්න මේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ විදිහට තමයි බෑග් එක තියෙන්නේ. පේන විදිහට නම් බෑග් එකත් හොඳයි වගේ. අර වතුර යන්නේ නැති නිකන් ඒ වගේ ක්වොලිටි එක හදලා තියෙන්නේ. ඉතින් ඇතුළේ පැත්ත හරි අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි අරන් බලමු මේ තියෙන්නේ කැම් එක. මේක මම තාම ඕපන් කරලා නැහැ. මේ ගෙනාව ගමන්මයි වීඩියෝ එක කරේ. ඊළඟට තියෙනවා බැටරි හැන්ඩල් එක. ඒක මේ විදිහට තමයි පේන්නේ. ඊළඟට තියෙනවා මයික් එක. DJI mic 2 කියලා තමයි මේකට කියන්නේ. ඊළඟට තියෙනවා මිනි ට්‍රයිපොඩ්
එක මං හිතන්නේ මේක අපි අරලා බලමු. මේක tripod එක. ඊළඟට මෙන්න මේ බෑන්ඩ් එකක් හම් වෙනවා අපිට මේ කැමරාවට මෙන්න මෙතනට ඒක සෙට් කරලා අපිට යූස් කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා මයික් වින් ස්ක්‍රීන් එක. මේක අපිට මේ මයික් එකට මෙතනට සෙට් කරලා යූස් කරන්න පුළුවන්. එතකොට අපි අර එළියේ හුලං වදින තැනක හිටියත් අපි කතා කරනකොට ඒකට ඩිස්ටර්බ් වෙන්නේ නැතුව අපි කියන ඒවා ක්ලියර් ඇහෙන්න කතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ හැන්ඩල් එකක්. හැන්ඩල් විත් රෙඩ් කියලා තියෙන්නේ මේක. මම මේකට අලුත් මමත් හැමදේම දැන් පුරුදු වෙන්න ඕනේ. මේ තියෙන එක. ඊළඟට තියෙනවා කේබල් එක. ඊළඟට තියෙනවා මේ තියෙන wide angle lens එක. ඊළඟට තියෙනවා මැග්නට් එකක්. මේ මැග්නට් එක මයික් එකට සෙට් කරන්න තියෙන අපිට මේ අපි කතා කරනකොට මං හිතන්නේ මේ අපේ ඇඳුමට යටින් සෙට් කරලා මේක මේ මැග්නට් එක සෙට් කරන්න පුළුවන් මයික් එක රැඳෙන්න. ඊළඟට තියෙනවා තව දෙයක්. බලමු මොකක්ද කියලා. මේක ප්‍රොටෙක්ටිව් කවර් එක. අපිට කැම් එකට ප්‍රොටෙක්ට් එකට තියෙන්නේ මේක යූස් කරන විදිය ගයිඩ් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ තියෙන්නේ මේකේ තිබ්බ දේවල් ටික. මෙන්න මේ පැකට් එකේ පිටිපස්සෙන් හැමදේම ගැන විස්තර කරලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ මම අලුතින් ගත්ත vlog cam එක ගැන. ඒකට අයත් දේවල් ගැන මේ තියෙන්නේ ඒ vlog cam එක DJI Osmo Pocket 3. මම මෙච්චර දවස් මගේ iPhone 15 Pro Max එක තමයි use කරේ. ඒ වගේම DJI එකේ gimbal එකක් මම use කරේ එළියේ වීඩියෝස් ගන්නකොට. ඉතින් මේක මට හිතුණා අරගෙන use කරලා බලන්න. මේක ගොඩක් අය recommend කරලා දාලා තිබුණා වීඩියෝස් එහෙම. ඉතින් මේ cam එකට මම අලුත් කෙනෙක්. ඉතින් මේක තාම යූස් කරන විදිය මම බැලුවේ නැහැ.
ඒ බලලා මගේ යූස් කරන විදිහත් මම ඔයාලට වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මම හිතනවා මේ ඔයාලට මේක අලුත් අත්දැකීමක් වෙන්න ඇති කියලා. මේ බ්ලොග් කරන අය නම් මේක ගොඩක් යූස් කරනවා මම දැක්කා. ඉතින් මටත් අරන් අත්දැකීමක් ලබන්න හිතුනේ හින්දා මම මේක ගත්තේ. අනිත් එක මගේ ෆෝන් එක ෆුල් වෙනවා. ඉතින් ඒ හින්දා තමයි මම මේකත් යූස් කරන්න හිතුවේ. ඔයාලට මම මේක යූස් කරන විදිය වෙනම වීඩියෝ එකක් අරන් එන්න. මමත් මේ ගැන අලුත් නිසා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඉතින් එතකම ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා ඔයාලට. ඉතින් මේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.